වසර 17ක් පුරා ටෙස්ට් ක්‍රිකට් පිටිය දිග්විජය කළ ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් අද සිය ටෙස්ට් තරඟ දිවියට නැවතීමේ තිත තැබුවා. ඒ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන. පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 105කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. මේ ජයග්‍රහණය සමග ඔවුන් තරඟාවලිය 2-0ක් ලෙස ජයගත්තේ තම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වූ මහේල ජයවර්ධනට අමතක නොවන සමුගැනීමේ සේවටනයක් තිළින කරමින් වසර 17ක් පුරා රටක ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු තම උරුමත දරා සිටි මහේල තමන්ගේ කරමතින් පිටිය වටා රැගෙන යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකින් මෙලෙසින් එක් වුණා. SSC පිටියට එක් රැස්ව සිටි ක්‍රීඩා ලෝලින්ගෙන් එහිදී මහේලට හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. මේ තරඟයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් රැසක් මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ද මේ විශිෂ්ටයාගේ සමුගැනීම වෙනුවෙන් එක්ව සිටියා. මෙතෙක් කලක් මහේලගේ ක්‍රිකට් දිවියට ශක්තියක් වූ ඔහුගේ පවුලේ සමාජිකයින්ද මේ සුවිශේෂී අවස්ථාව දැක බලා ගැනීමට එක්ව සිටියේ මහත් අභිමානයෙන්. එමෙන්ම මහේල සිප්සතර හැදෑරූ කොළඹ නාලන්ද විදුහලේ සිසුන්ද තම අභිමානවත් ආදි ශිෂ්‍යයාට උපහාර දැක්වීමට මෙලෙසින් පෙළ ගැසී සිටියා. මේ තරඟයේ නැරඹීම සඳහා පැමිණ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහේලට තම සුබපැතුම් පිරිනැමුවේ මේ ආකාරයෙන්. තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ අතරතුර මෙතෙක් කලක් තම ක්‍රීඩා දිවියට සවියක් වූ සියලුම දෙනාට ස්තුති කරන්නටද මහේල අමතක කළේ නැහැ.